හායි කොහමද ඔයාලට අද මම කියලා දෙන්න හදන්නේ පීකස් බෙන්ජමිනා ගැන මේ ප්‍රොජෙක්ට් එක අපි කරේ සීදුව ඇන්සෙල් ටෙක්ස්ටයිල් ආයතනයේ බිල්ඩින් එකක් තවත් ලස්සන ග්‍රීන් ලුක් එකක් ගන්න ඕනේ වුණා. ඉතින් අපි ඒකට දාලා තියෙන්නේ පීකස් බෙන්ජමිනා ගස්. ඉතින් මේ ගස් 150ක වගේ හිරුවෙලි එකත් හැදෙනවා. හැබැයි 100ක හිරුවෙලි එකත් හැදෙනවා. ඉතින් මේ වගේ ප්ලාන්ට් එකක් මේ වගේ ස්ථානයකට ගොඩක් ලස්සනයි. ඒ වගේම හොඳ ඔක්සිජන්, ඒ වගේම කූල් ගතිය මේ හැමදේම මේ පැලෙන් ලබා දෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මෙයාලට ඕන කිව්වේ ග්‍රීනි ලුක් එක. ඒ වගේම අපි දාලා දෙනවා ඉවාට ප්ලාන්ට් සාමාන්‍ය තදහිරුව රශ්මිය හැදෙන පැලයක් ඊගාවට අපි දාලා තිනවා පරිප්පු බැක්ටීරියා එක මේ වගේ ප්ලාන්ට්ස් ගොඩක් දාලා තමයි මේ ප්‍රොජෙක්ට් එක කරේ. ඉතින් බෙන්ජමිනා ප්ලාන්ට් එකේ පෝච් වල හැදුවත් ගොඩක් ව්‍යාප්ත වෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි පොළවේ හදපුවම ව්‍යාප්ත වෙනවා. නමුත් එයාව කට් කරලා ලස්සන තියාගත්තොත් එහෙම වෙන්නේ නැහැ. ඉතින් මගේ වීඩියෝ හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා මතක් කරන ගමන් අදට අපි මේ වීඩියෝ එක අවසන් කරනවා. Thank you for watching my video.